ලස්සන රෝස පාට හමක් ගන්න කැමති කෙනෙක් ඉන්නවද? ඒක විතරක් නෙමෙයි මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. මාත් එක්ක මුලින්ම පැක් එක හදමු. දැන් මේ එකතු කරන්නේ රෙඩ් සැන්ඩල්වුඩ්. එහෙම නැත්නම් රත් හඳුන්. එකතු කරගත්ත එකටම අපිට කඩල පිටි ඕන වෙනවා. එකතු කරගත්තු පවුඩර්ස් දෙකටම මී පැණිත් අපිට ඕන වෙනවා. මුලකී ඉන්ග්‍රීඩියන්ට්ස් තුනකින් තමයි අද ඔයාලා මුළු ඇඟම ලස්සන කරගන්න හදන්නේ. මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. හරියට දියරයක් වෙනකම් මේ හැම පවුඩ් එකක්ම එකින් එකට තිය වෙලා තියෙන්න ඕනේ. මේක කැටි ගහන්න බෑ. ඔයා මේක මික්ස් කරගෙන යද්දි සමහරක් විට මී පැණි දැම්ම මදි වෙයි. ඒකට ඔයා කරන්න ඕනේ ටිකින් ටික වතුර එකතු කරගන්න ඕනේ. පිරිසිදු ජලය එකතු කරගන්න. ඒක හරියට මික්ස් වෙනකම් විනාඩි 5ක් වගේ හොඳට මික්ස් කරන්න. මේක පාවිච්චි කරපුවාම ඔයාගේ මුළු ඇඟම එක පාටකට ගන්න පුළුවන්. අඳුරු වෙලා තියෙන තැන් එකම පාටකට ගන්න මෙන්න මේ පැක් එකෙන් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙමෙයි කුරුලා ඇවිල්ලා ලප කැලල් වගේ තියෙනවනේ අන්න ඒ දේවල් නැති කරගන්නත් මෙන්න මේ පැක් එකෙන් පුළුවන්. ඒකට විතරක් නෙමෙයි ගොඩක් අය මගෙන් ඇහුවා ඇස් වටේ කළු වෙලා තියෙන්නේ ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් ඇස් වටේ කළු වෙලා තියෙන අයටත් මෙන්න මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි පැක් එක හදාගත්තා. ඊට පස්සේ වෙනද වගේම ඔයාගේ මූණ හොඳට ක්ලීන් කරගන්න ඕනේ. දූවිලි මේකප් වගේ තියනවා නම් හොඳට ක්ලීන් වෙන්න ඕනේ. අන්න ඒක නිසා ගොඩක් හොඳයි ඔයා ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම්. මම පාවිච්චි කරන ක්ලෙන්ස් එක මොකක්ද කියලා ඔන්න මම ඔයාලට කලින් වීඩියෝ එකේදී පෙන්නුවා. මේ පැක් එක ඇප්ලයි කරද්දි ඔයා මූණට වගේම බෙල්ලටත් ඇප්ලයි කරන්න ඕනේ. ඔයාලට මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වා. ඔයාලා මේක පාවිච්චි කරොත් ඔයාගේ ස්කින් එක ලස්සන රෝස පාටකට ගන්න පුළුවන් කියලා. ඔයාලට ඒක ඇත්තද නැත්තද කියලා මෙන්න මේ වීඩියෝ එකේදී අන්තිමයට බලා ගන්න පුළුවන්. මේ පැක් එක පාවිච්චි කරලා ඉවර වෙලා මේක පැක් එකක් විදියටත් ස්ක්‍රබ් එකක් විදියටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔකට පුළුවන් මේ පැක් එක නිසා අපේ මූණේ තියෙන මැරුණු හැම වගේම black heads white heads අයින් කරගන්න. දන්නවද? රත් හඳුන් වලින් අපේ හැමට හොඳ පෝෂණයකුත් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි හැමේ තියෙන රුධිර සැපයුම පහසු කරන්න, ලේසි කරන්න මෙන්න මේ රත් හඳුන් වලට පුළුවන්. මෙතනදී මේ පැක් එක පාවිච්චි කරන්නේ මූණට විතරයිනේ. ඔයාලට මේ පැක් එක මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. බලමු අපි විනාඩි 20කට පස්සේ කොහොමද කියලා. ගේ මූණට පැක් එක හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විනාඩි 20කට පස්සේ මම වතුර ටිකක් ස්ප්‍රේ කරලා ඉවර වෙලා ඔන්න පැක් එක අයින් කරන්න කලින් හොඳට මූණේ උඩු අතට ස්ක්‍රබ් කරනවා. ඉතින් මේකෙන් පුළුවන් කලින් මං කිව්වා වගේම අපේ මූණේ තියෙන මැරුණු හැම අයින් කරන්න වගේම black heads white heads අයින් කරන්න. අන්නක පුදුම හිතෙන වෙනසක් තියෙනවා. මූණේ ලස්සන රෝස පාටක් එනවා. මම හිතනවා මට වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවා ඇති මගේ ස්කින් එක අමුතුම රෝස පාටක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න.